Hi ළමයි අද milk mate use කරලා මාත් එක්ක හදමු butter cake එකක්. බලමු කොහොමද වැඩි වෙන්නේ කියලා. මාව මගර බලනා සොබනා මුනිවත රකිනා අපිට මුලින්ම මේකට ඕනේ බටර් ග්‍රෑම් 350 බටර් හරි මාගරින් හරි මම පාවිච්චි කරන්නේ මාගරින් මිඩෝලි එක. ඉතින් බටර් ගන්න පුළුවන් නම් ඔයගොල්ලෝ බටර් පාවිච්චි කරත් ප්‍රශ්නයක් නැහැ. රසයේ පොඩි වෙනසක් තියෙනවා. අනිවාර්යයෙන්ම බටරුයි මාගරිනුයි පාවිච්චි කරලා කේක් හදද්දී ඒ වුණාට ඉතින් අපි හැමෝම ගොඩක් වෙලාවට යූස් කරන්නේ මාගරින්. ඒ හින්දා මාත් මාගරින් යූස් කරා. දැන් අපි මේකට දාගන්න ඕනේ සීනි ග්‍රෑම් 250ක්. හරි. ඊට පස්සේ මේක සාමාන්‍ය ස්පීඩ් එකෙන් බීට් කරගන්න ඕනේ. හොඳට සීනි මාගරිනුයි බීට් වෙනකම්. දැන් මේකට බිත්තර 8ක් එකතු කරලා ආපහු විනාඩි 3-4ක් බීට් කරගන්න ඕනේ. ඒ කියන්නේ බිත්තර එකතු කරලා. මේ අතරේ ඔයාගේ oven එක සෙල්සියස් අංශ 180ට විනාඩි 10ක් විතර ප්‍රීහීට් කරන්න. අමතක කරන්න එපා ඒක. දැන් ළමයි වැන්ලා එකතු කරන්න. වැන්ලා මේ සැන්ඩි එකක්. ඊට පස්සේ පිටි ග්‍රෑම් 350කට බේකින් පවුඩර් මේ සැන්ඩි එකක් එකතු කරලා පුළුවන් නම් හලාගන්න. හලාගත්තොත් හොඳයි. හැබැයි මම නම් හලාගත්තේ නෑ අද. මේ විදිහට චුට්ටු චුට්ටු එකතු කරලා ආපහු මික්ස් කරන්න. ඔයාට මේකට ස්පැචුලා එකක් පාවිච්චි කරන්න පුළුවන්. මම නම් මික්ස් එකෙන්ම තමයි හෑන්ඩ් මික්ස් එකෙන්ම තමයි මික්ස් කරන්නේ. අද ස්පීඩ් එකේ පොඩ්ඩක් තියලා මික්ස් කරනවා. දැන් අපි මේකට අපි දාන්න ඕනේ මේක milk made ග්‍රෑම් 510ක් එකතු කරලා. හරි මිල්ක් මේඩ් ටික එකතු කරලා ආපහු මික්ස් කරගෙන කේක් එක ප්‍රීහීට් කරගත්ත oven එකේ සෙල්සියස් අංශක 180ට ප්‍රීහීට් කරගත්ත oven එකේ මේ කේක් එක මිනිත්තු 35ත් 40ත් අතර ප්‍රමාණයක් බේක් කරගන්න. ළමයි කේක් එක බේක් වෙලා ඉවරයි. මම එළියට ගත්තා. දැන් ඔයාලට පෙන්නන්න යන්නේ කොහොමද කේක් එක තියෙන්නේ කියලා. උඩ චුට්ටක් කර වෙලා වනේ. හැබැයි අහුලන්නේ නැහැ ෂේප් එකේ වැඩ ගෙනියන්න පුළුවන්. බලමු. ළමයි ඔන්න ඔහොම තමයි ඉතින් මගේ කේක් එක තිබ්බේ. කේක් එක බේක් වෙන අතරේ මම ෆලුඩා එක්කුත් හදාගත්තා. ඒක නම් වීඩියෝ කරන්න බැරි වුණා. අද ගෙදර ඉන්න අයට මං ගානේ ෆලුඩායි බටර් කේකුයි. ඉතින් මං හිතනවා ඔයගොල්ලෝ මේ වීඩියෝ එක එන්ජොයි කරන්න ඇති කියලා. ඔයගොල්ලෝ try කරලා බලන්න මිල්ක් මේඩ් යූස් කරලා බටර් කේක් එකක් හදන්න. හරිම රසයි. බොරු කියන්න ඕනේ නෑනේ. ඒක හරිම රසයි. එහෙනම් thank you bye.